අම්මෝ කරන්ට් එක දුනා. හරිද? Hi guys, welcome back my YouTube channel. ඉතින් ඔන්න අදත් ආවා වීඩියෝ එකක් අරගෙන. අපි අද ඇවිල්ලා ඉන්නේ ජපානයේ yen 100 කඩයක් බලන්න. අද රේට් එකට අනුව රුපියල් වලින් ගත්තොත් රුපියල් 198ක්. ඉතින් එහෙනම් අපි ගිහින් බලමු මේකේ මොනවාද අපිට yen 100ට ගන්න තියෙන්නේ කියලා. එහෙනම් එන්න මාත් එක්ක. ජපානයේ yen 100 කඩ ගොඩක් තියෙනවා. ඒ අතරින් අපි අද තෝරගත්තේ Daiso කියන ෂොප් එක. එහෙනම් අපි ඇතුළට ගිහින් බලමු. මේ Daiso එකේ තියෙන්නේ මොනවද කියන එක මේ chart එකෙන් අපිට මුලින්ම බලා ගන්න පුළුවන්. ගෙදරකට ඕන කරන හැම බඩුවක්ම වගේම මෙතන තියෙනවා. ඉතින් yen 100ක් කියලා කියන්නේ ලංකාවේ මුදලෙන් 198ක් කියලා අපි කලිනුත් කිව්වනේ අද රේට් එක අනුව. එතකොට මෙතන තියෙන හැම බඩුවක්ම yen 100ට ගන්න බෑ. හැබැයි සමස්තයක් විදිහට ගොඩක් බඩු මෙතන yen 100ට ගන්න පුළුවන්. අද ජපානයේ පවතින ආර්ථිකයත් එක්ක ඇතැම් බඩු yen 500, yen 300 වගේ ගණන් වලටත් මෙතන තියෙනවා. හැබැයි මෙතන තියෙන ගොඩක් බඩු yen 100යි. ඉතින් හිතන්නකෝ අපි ගෙදරකටනේ අලුතෙන් මොන හරි ගන්නවා නම් එහෙම නැත්නම් ජපානයට අලුතෙන් එන කෙනෙක්ට ඒ ඕනම කෙනෙක්ට කාන්තා පිරිම ඕනම කෙනෙක්ට මෙතනින් yen 100ට ඕනම දෙයක් ගන්න පුළුවන්. ඒ අතරින් කිහිපයක් තමයි මිල වැඩිවීමක් තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මේ පේන්නේ නම් ගෙවල් වලට ඕන කරන ඒවා. මේක වෙනවා yen 500ක්. මේක පොඩ්ඩක් අර මම කලින් කිව්වා වගේ ටැක්ස් එකත් එක්ක එහෙම එද්දි මේක ඉතින් මිල වෙනවා yen 500ක්. අපි ගිහින් බලමු මොනවාද තව තියෙන්නේ කියලා. මේ ගෑල්ලමට ලස්සන බෑග්ස් තියෙනවා. මේවල yen 100යි. කරාඹු තියෙනවා, මාල තියෙනවා, කොණ්ඩකටු තියෙනවා.
මේක යෙන් 100ක් වෙන්නේ. මේක හොඳයි අපිට කෑම හදලා අර මේසෙකට වගේ තියෙනවා නම් රත් වෙනවට තියන්න වගේ භාජනේ රත් වෙනවට තියන්න වගේ මේක හොඳයි. ඉතින් යෙන් 100ක් කියන්නේ රුපියල් 198ක් කියන්නේ මේක ඉතින් ලාභයි. මේ වෙන තැනකින් ගත්තොත් මේකේ මිල තවත් වැඩි වෙනවා. මේ කේක් හදන අයට තියෙනවා. කප් කේක්ස් හදන අයට. කේක් බඩු මේ හරිය තියෙන ඔක්කොම. පාසල් උපකරණත් මේ ඩයිසෝ එකේ තියෙනවා. පොත්, පෑන්, එතකොට ෆයිල් කවර, ඒ වගේ ඕනෙම දෙයක් අපිට මේකේ yen 100ට ගන්න පුළුවන්. මේ ගෑන් ළමයින්ගේ ෆේස් ෂීල්ඩ්, මාස්ක්, නෙක් ෂීට් මේ ඕන එකක් 100යි. අර නියපොතු තියෙනවා. මේ අර නියපොතු වලට අලවන එක, ඒ ස්ටිකර් එක, ඒ ඕන එකක් රුපියල් 100යි. රුපියල් 100යි නෙමෙයි රුපියල් 198යි yen 100යි. ඉතින් දැන් මේක ලංකාවේ ගන්නට ගන්න බෑනේ නේ. අපි ගමු. ඇඟිලි චූටිනේ. මේක ලොකු එකක් තියෙනවා. ගෑන් ළමයි නම් මේකට આવොත් පිස්සු වගේ හොඳයි. මේකප් බඩු ඒවත් තියෙන ඕන ඒවා yen 100ටක් තියෙනවා. ලිප්ස්ටික් වර්ග, එතකොට ෆවුන්ඩේෂන්, බ්‍රෂ් ඔක්කොම තියෙනවා මේ. එතකොට අයිලෑෂස් තියෙනවා. ලෑෂස් වර්ග තියෙනවා. ඕනෙම එකක් මෙතන තියෙනවා. මේවන yen 100යි. අපි කලින් දැක්කේ නේල් ස්ටිකර් එකනේ. මෙතන තියෙන අර ප්ලාස්ටික් නේල් එක. ඇත්තටම මාරම ලාභයි. මොකද ලංකාවේ රුපියල් 1200ක් 1300ක් විතර වෙනවා මෙහෙම නේල් සෙට් එකක්. එතකොට මෙහි රුපියල් වලින් ගත්තොත් 198ක් කියන්නේ මේ එක සෙට් එකක්. මාරම ලාභයි. මේ තියෙන කියුටෙක්ස් වර්ග ඒවත් yen 100යි.
200 අම්මෝ කරන්ට් එක දුනා. හරිද? කරන්ට් එක මේ මෙතන තියෙනවා ලස්සන පර්ස්. යෙන් 100ට තියෙනවා 200ට තියෙනවා. අපි ගමු පර්ස් එක. හොඳයි තමන්ගේ කොස්මැටික්ස් ටික දාගන්න. එතකොට පැන්සල් පෑන් දාගන්න. මේක යෙන් 200යි. මේක ලස්සනයි නේ. හරිම කියුට්. නේ පොඩි පොඩි වගේ කෑලි බෑලි ටික දාගන්න මේව හොඳයි. ඉතින් බලන්න මේ ගානට දැන් මේවා වෙන තැනක මේ ගානට ගන්න බෑ. ඉතින් ඩයිසෝ එකේ තියෙනවා ඔයාලත් ඇවිල්ලා ගන්න. මේකද හොඳයි කියන්නේ. කෑම ජාතිත් තියෙනවා. මේවත් යෙන් 100ට තියෙන ඒවා තියෙනවා. යෙන් 100ට තියෙන ඒවා තමයි කෑම ජාතිත් තියෙනවා. බීම ජාති තියෙනවා. එක එක ස්වීට්ස් තියෙනවා. චොක්ලට්ස් තියෙනවා. මෙතනදී අපිට හම්බුණා ලංකාවේ ලිප්ටන්ලා හදන තේ රස ටොෆියක්. මේ තියෙන ටොෆි. මේ තියෙන මේ. ඔය තියෙන කෑම ජාති. බිස්කට් වර්ග. මෙතන තියෙනවා ෆෝන් වලට ඕන කරන ටෙම්පර්ඩ් වර්ග, එතකොට චාර්ජර්ස්, ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ රස්නේ කාලෙට මූණට රස්නේ වැටෙනවට ඒ පොඩි ඉලෙක්ට්‍රික් ෆෑන් එකක් මේ තියෙන්නේ. දැන් එනේ ඉස්සරහට රස්නේ කාලෙනේ. ඉතින් ඒ නිසා ඩයිසෝ එකේ බඩු එන්න අලුත් වෙනවා. අපි එහෙනම් මේ ගත්තු බඩු ටික දැන් බිල් කරන්න යන්. මෙතන ඔක්කොම තියෙන්නේ සෙල්ෆ් කැෂියර්. අපි බලමු කොහොමද අපිට මේ බඩු ටික ගන්න පුළුවන් කියලා. Your items and the plastic shopping bag. Please touch the pin. Please select an option below. Thank you. ඉතින් එහෙනම් අපි බඩු ගත්තා. මෙතනින් අපේ vlog එක ඉවර වෙනවා. දැන් ආයෙත් දවසක vlog එකක් අරගෙන එන්නම්. vlog එකක් වට වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් එහෙනම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. උත්සන්නයි.